මෙන්න මේක තමයි ඒ හද කරන්නේ තන. වෙල්කම් ටු ඕට් මෙතා. බිත්තරයක් බෙදගන්න. Hi guys. ඔන්න ඉතින් අද මායිනාගේ අපි දෙන්න යනවා. බඩුවාගයක් ගන්න. කොහෙටද යන්නේ කියලා නම් හරියට මම දන්නෙත් නැහැ. දන්නේ නැහැ කියන්නේ මම නම දන්නේ නැහැ. අලුතින් තමයි මොකද්ද කරන්නේ තැනට යන්නේ. බර්ජ්මාන් වල තියෙන බර්ජ්මාන් ඩේ ටු ඩේ එකකට යනවා. එතනින් ටිකක් පයින් ගියාම මොකද සෙන්ට්‍රෝද මොකද මම දන්නේ නැහැ කිව්වා නම. මේ මම ගිහින් නැහැ එතනට. ඉතින් අද අපි දෙන්නම එකට යනවා. මායිනාගේ. මගේ එකේ කීයක් තියෙනවද? 15යි. කාඩ් පොප 20. සල්ලි ගිලිනවා මගේ සල්ලි ඔක්කොම ගිල්ලා. උන්දේ බඳින්නේ නැති වෙයි කියලා. ඒසියේ මම බැඳේ නැති වුණා. මට මලුත් නෑ අන්තිමට. අම්මේ මේ මොකද්ද කරන්නේ? හරියට යන්න ගානේ පාරේ යන විදිහට. තව ටික. එක 14යි. ලාභයි ඒක එක මලක් 14යි. ඒ කියන්නේ ලංකාවෙන් 1000ක්. අපේ ඇඳුම් නම් මුකුත් ගත්තේ නෑ අනේ මේකේ ඇඳුම් ටිකක් ගණන් වැඩි. දැන් ආවා පල්ලෙහාට. මේ හොඳයි. මම මෙන්න මේකක් ගත්තා මේ හොදන්න එතකොට ලේසි වලන් ඒවා මේවා. එක 6යි. මොකද? මේ සෙට් එක. මේ වගේ හැඳි දෙකකුත් ගත්තා ඒක 4යි. මම නිකන් දිගේකින් ගත්තා මේ කොට දෙක අයින් කරනවා. ගහලා එන අපි දෙන්න මේවා දෙකකුත් ගත්තා. පහයි මේ චූටි අර බිත්තර බදින්නේ නේද? බිත්තර බදින්න හොඳ එක බිත්තරයක් බැදගන්න. පර්ෆියුම්. මෙයා මේ දෙක ගත්තා. මෙයා එකපාරක් මේ ලංකාවට ගෙනෙල්ලා මෙයා පාවිච්චි කර හිටපු එක අයියට දීලා ඇවිල්ලා. දැන් මෙතනදී හම්බුණා. ඉතින් කාලයක් තිස්සේ හොයලා දැන් අහම්බෙන් හම්බුණා. මේක හරිය සුවඳයිලු. මේ කීයද? 12යි. ඒක 12යි. මෙන්න මේක තමයි ඒක. ඉතින් එන්ඩයක්කුත් ගත්තා. මට එක්පාරක් මෙතන ගාගෙන සුවඳ බලන්න ඕනේ. හරිම ලස්සනයි වුණාට මේකේ කලර්ස් නැහැලු. මෙයා පර්ෆියුම් කඩවලට ගියාම හැම එකෙම ඇඟේ ගාව ගන්නවානේ. මේක මං ගාව තියෙනවා. මේක තමයි මට ලංකාවේ හොයාගන්න බැරි වුණේ. මේ තියෙන මං ගාන එක මේ දවස්වල මං දන්නේ මෙතන ඔරිජිනල්ද නැදිලා ඔරිජිනල් කියලා හිතෙනවා. මේ දෙක මං ගාව තියෙනවා. මේකක් තියෙනවා එකක් තියෙනවා. මේ දෙක තමයි මේ දවස්වල මං ගානේ. මේකත් ගානවා. පොඩක් බලන්න. ඔයාගේ බෑග් එක පෙන්නන්න. ගමේ යනවා යාගේ යන්න. ඒක හොඳයි. දැන් කොහෙද යන්නේ? ඩේ ටු ඩේ. දැන් යනවා ඩේ ටු ඩේ. බලන්නකො ඉතින් 7ට තියෙන 7 වෙද්දි තියෙන අයියෝ. මේකට යනවද? එපානේ පයි. මෙන්න තියෙනවා. ඔයාට ඕන දෙකක් මන් ඩිරාම එකක් දෙන්න. ඊට තියාගන්න තැනකුත් නැහැ. අදිසි හරි දෙන්නොත්. වෙල්කම් ටු ඕට් මෙතා. අපි මෙතනින් කාලේ කමු මොනවද තියෙන්නේ කියලා බලමුද මුලින්. අපිට හෙට දේ කරාවා ගන්න දේවල් ඇත්තටම නැහැ. මේ පිරිමියාට ඕන ටී-ෂර්ට් තියෙනවා. ඒ වුණාට ගෑනු පැත්තේ අද තමයි පළවෙනි පාරට මේ මොකද අනේ ඔයා පළවෙනි පාරට අද තමයි මේ ගෑනු පැත්තට ගිහිල්ලා කිසිම දෙයක් තෝරගන්න නැතුව අත් දෙක වනවන යන පළවෙනි දවසේ තමයි අද. කොහෙද එක මේ මොකද බලන්න. ඔයාට වැට්ටුවා.
දැන් අපි යන්න. පල්ලෙහාට තාම ගියෙත් නෑ. පල්ලෙහාට යන්න. අයියෝ අට්ටන්න එපා. මේක ෂෝක් නෙමෙයි. මේක. අනේ. ෂෝයි. පල්ලෙහාට යමුද? මේ ගෑණි නම් ඔක්කොම වටනවා. No. Cash. Thank you. මගේ ට්‍රොලිය ෆුල්. මෙයාගේ අත් දෙකෙත් බෑග් දෙකක් තියෙනවා. මේක රසයි ඇත්තටම. මේක නුන්නේ ග්‍රෑම් 13යි. ඔයගොල්ලොත් මේ හරියට එනවා නම් try කරලා බලන්න. මේක මාර රසයි. නෑ ඒක 13යි. ඒකද කොහෙද අඩු මේක මං හිතන්නේ. ඔව් ඒක දම් පාටින් හින්දා ආසාවට ගත්තේ. ඒක රසයි. ගාන්ට ඔක්කොම පැණි රස ඔක්කොම ගාන්ට තියෙනවා මට නම්. අනේ අපි ලිෆ්ට් එකෙන් යන්ද? මේක බීලා ඉවර කරන්න ඕනේ මොකද මේ මෙට්‍රෝ එකේ යද්දී මටත් අල්ල මෙට්‍රෝ ඇත්තටම බිබී යන්න බෑ ඒක දඩ ගහනවා මේක හැබැයි රහයිනේ. ආවේ වීඩියෝ කරන්න එපා. අපේ මෙට්‍රෝ එකට ඇවිත් තියෙන්නේ. ඔයාලට සීට් එක හම්බුන විදිහ චුට්ටක් කියන්න. කොහමද හම්බුනේ කියලා? මම ඉතින් එපා වෙලා ඉතින් මම ඉතින් الأبواب تفتح. ඉඳගන්න කිව්වා. මම කිව්වා කය කියලා. ඊට නෑ ඉඳගන්න ඊට පස්සේ පොඩ්ඩක් ආයෙ මෙහෙම බින්දලා ඉඳගෙන ඉඳියා. අයියෝ බයි බයි සුබ දවසක් ජය වේවා මෙතනින් vlog එක ඉවර කරනවා බයි